2026 වර්ෂය සමස්තයක් ලෙස ගත්තාම ධනු ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායක වර්ෂයක්. ඔබේ කේන්ද්‍රයේ 4 වෙනි නෙප්චූන් හා ශනි සංයෝග වෙලා ඉන්න නිසා මේ වෙලාවේ ඔබට නිවාස හා දේපල මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු වලට ඉතාමත් සුබයි. ඒ වගේම දේපල සංවර්ධනය කරලා විකිණීමේ යෙදෙනටත් ඉතා සුබ කාලයක්. ඔබට මේ වෙනකොට දේපල සම්බන්ධව නඩු හබහරි ආරාවුල් හරි තියෙනවා නම් ඒවා විසඳෙනවා. ඒ වගේම ඔබේ සිතේ තියෙන නිර්මාණශීලීත්වය වැඩි දියුණු වෙනවා. ඒ නිසා කලාත්මක නිර්මාණ කරන අයට හොඳ කලා නිර්මාණ කරන්න වගේම ඒවාට සමාජයෙන් හොඳ ඉල්ලුමක් ඇති කරගන්න හැකියාවක් ලැබෙනවා. ඔබේ සහජ හැකියාවන් සමාජයට හොඳින් ඉස්මතු වී පේන කාලයක්. ව්‍යාපාර කටයුතු, වෘත්තීය කටයුතු, කලා කටයුතු ආදී කරන අයට දේශීය වගේම විදේශීයවද තමන්ගේ නිෂ්පාදනයන්ට හා හැකියාවන්ට ඉල්ලුමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ධනු ලග්න හිමියන් භෞතිකව හා ආධ්‍යාත්මික කියන දෙආකාරයෙන්ම පෝෂත් වෙන කාලයක් තමයි 2026 වර්ෂය. 2026 වර්ෂයේදී මාර්තු 11 වෙනිදා දක්වා ගුරු වක්‍රව යන කාලයේදී ඔබ අන් අය සමග විශේෂයෙන්ම ඔබට උපදෙස් දෙන අය සමග නැත්නම් ඔබේ ගුරුවරුන් ආදී අය සමග ගැටුම් ගැටලු ඇති කරගන්න යොමු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ගැටලුකාරී අවස්ථා පැන නැගුණාම ඒවා සංයෝගයෙන් මුණ දීලා විසඳ ගන්න ඔබ අදිෂ්ඨාන කරගන්න ඕන. ජුනි මුල ඉඳලා පටන් ගන්නා කාලෙදී ඔබේ රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් වැඩිවීමට දැඩි අවධානමක් තියෙනවා. ඒ නිසා ඔබ මේ වර්ෂය තුල කැම පාලනයටත් ශාරීරික ව්‍යායාම වල යෙදීමටත් දැඩි ලෙඩ අදිෂ්ඨාන කරගන්න ඕන. 2031 දක්වා යුරේනස් වෘෂභයේ ගමන් කරන නිසා අනවශ්‍ය ලෙස හැමදෙනා සමගම ගැටුම් ඇති කරගන්න ඔබ යොමු වෙන්න පුළුවන්. මේ නිසා ඔබ ඔබට තදින් ආදරය කරන අය සමග පවා සතුටුකම හදා ගන්නවා. මේ ආවේගශීලීත්වය නිසා කායිකව හා මානසික වශයෙන් ඔබ රෝගාතුර වෙනවා. ඒ නිසා ආවේගශීලී මානසිකත්වය හා ඔබට තියෙන මේ සෞඛ්‍ය සම්බන්ධ අභියෝග කල්පනාකාරීව ජයගත්තොත් ධනු ලග්න හිමියන්ට 2026 වර්ෂය අතිසාර්ථක වර්ෂයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ධනු ලග්න හිමියන්ට මේ අභියෝග ජයගෙන 2026 වර්ෂය බොහොම සාර්ථක වර්ෂයක් කරගන්න පුළුවන් වේවා කියලා. බොහොම ස්තුතියි.